Hi කොහොමද ඔයගලන්ට අද මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ සෝමෝන් මාළු තෙල් දාන හැටි. ඔන්න මම ඔයගලන්ට මේක පෙන්වුවා මේ බලන්න. මේ එක කෑල්ලක් මම හරි පැත්ත හරවලා අනිත් කෑලි තුනම මම හැම පේන විදිහට ඔයගලන්ට වීඩියෝ එකේ මම පෙන්නනවා. දැන් මම මේ මාළු කෑල්ල හැම අරින්න ඕනේ. මොකද හැමත් එක්ක ඉව්වහම ටිකක් පිළිගඳ වැඩි ගතියක් තියෙනවා. ඉතින් කොහොමත් මම නම් ආස නැහැ හැමත් එක්ක උයන්න. දැන් මේ මාළුවාගේ මම හැම අයින් කරන්නයි යන්නේ. මෙන්න මේ විදිහට. මෙහෙම ගත්තා. මෙතන චූට්ටක් අපි පොඩ්ඩක් පිහියෙන් චුට්ටක් මේව කරා. ඊට පස්සේ මෙතනින් මෙහෙම අල්ලගත්තා. හැම කොන ඔන්න දැන් මෙන්න මේ විදිහට තමයි මාළුවාගේ හැම ගහන්නේ මේ පේනවද? මම ඉතින් මේක කරන්න ඉස්සෙල්ලා මේ මාළුවා කපන ලෑල්ලට පොඩි ප්ලාස්ටික් කවර් එකක් දැම්මා. මොකද එතකොට ටිකක් වැඩේ ලේසි නැත්තම් ඉතින් වැඩ වැඩි වෙනවනේ. ඔන්න මේ ආකාරයට දැන් පළවෙනි කෑල්ල හැම ගැහැව්වා. ඔන්න ඒ වගේම ඊට පස්සේ එකක් මෙන්න මේ ආකාරයට හැම ගැහැව්වා. මේ මාළු පෙට්ටි හතරම මේ විදිහට මම හැම ගහලා තරමක කෑලි වලට කපා ගන්න හුඟා පුංචි කරන්නේ නැහැ. මොකද මාළු ඉක්මනට කුඩු වෙන්න බලනවා තැම්බෙනකොට. ඉතින් ඒ නිසා මම ඔයගලන්ට අනිත් කෑලි ටික හැම ගහන්න අරින්න ඉස්සෙල්ලා මම ඔයගලන්ට පෙන්නන්නම්කෝ මම කපන විදිහ. මෙන්න මේ විදිහට තමයි මම කපා ගන්නෙ. මාළු කෑල්ල. තේනවද? මේ තරමට තමයි මේ මාළු කෑල්ල කපා ගන්න මේ හැම අරපු මාළු ටික. තේනවද මේ? දැන් මේ මාළු කෑලි හතරම ඉති හතරෙම හැම ඇරලා දැන් මේ කපා ගත්තා මම මේ විදිහට. දැන් අපි යමු මේක තෙල් දාන හැටි පෙන්නන්න. හරිම රසයි මේක තෙල් දාලා පරිප්පු ටිකක් වියලා මැල්ලුමක් එක්ක ගොටුකොළ මැල්ලුමක් එක්ක කතර මුරුංගා මැල්ලුමක් එහෙම නැත්නම් කංකුම් මැල්ලුමක් මේ ආකාරයේ මැල්ලුමක් හදලා පරිප්පුයි මේ සෝමොන් මාළු තෙල් දාලා සුදු හාලේ බතුත් එක්ක කනකොට පුදුම රහක් තියෙන්නේ. කාලා බලන්න. මම ඔයගොල්ලන්ට හදන හැටි පෙන්නන්න. යා. කෑලි වලට කපාගත්තු සෝමෝන් හොදලා මේ ආකාරයට බඳුනක දාලා දැන් තියෙන්නේ. දැන් ඒකට අවශ්‍ය කරන 3-5 දාලා ඒකට එකතු කරනවා දෙහි ලුණුත් ඒ සියල්ල එකතු කරලා මේ සෝමෝන් මාළු ටික තැම්බෙන්න තියෙනවා. සෝමෝන් මාළු තෙල් දැමීම සඳහා අවශ්‍ය කරන සියලුම 3-5 වර්ග සහ පිළියෙල කරගත්ත කරපිංචා, රම්පේ, ලුණු, දෙහි, ඉඟුරු සුදු ලුණු තලාගත්ත වීලිච්ච මිරිස් මේ සියල්ල මෙතන තියෙනවා. මට පහසු වෙන විදිහට හැමදේම මම මගේ මේ පුංචි කුස්සියේ මම ඒව ලෑස්ති කරන් තියෙනවා. මම හැම වෙලෙම කෑමක් හදනකොට මගේ ආදරය දාලා තමයි හදන්නේ. එතකොට අර ලුණු ඇඹුල් වල රසටත් වැඩිය ආදරේ රහ ඊට වැඩි. එතකොට තවත් කෑම රසයි. මේ සෝමොන් මාළු එකට මම දැම්මා කරපිංච, තලාගත් ඉඟුරු සුදු ලුණු, කෑලි මිරිස්, ගම් මිරිස්, උළු හල් ටිකකුත් දැම්මා, ලුණු ටිකක් දැම්මා,
දැන් මේකට වතුර ටිකක් එකතු කරන්න ඕනේ. තැම්බෙන්න. ගොඩක් දාන්න හොඳ නැහැ. මොකද මාළු වලත් වතුර උනනවා. ඒ නිසා වතුර ස්වල්පයක් දාලා පියනකින් වහලා විනාඩි 10ක් විතර තැම්බෙන්න තියෙනවා. ගොඩාක් තැම්බෙන්න තියන්න හොඳ නැහැ. මාළු ටික බෙරි වෙනකම්ම තැම්බුනහම කැඩෙනවා. එතකොට කෑම රහ නැහැ. ප්‍රමාණයට වැඩිය ගින්දරේ රත් වෙලා තැම්බෙනකොට ඒකේ රසය අඩු වෙනවා. හුඟක් වෙලාවලට නිසි වෙලාවට ටක් ගාලා ඒ කෑම රත් වෙන ප්‍රමාණය අඩු කරලා ඉක්මනට අයින් කරන්න ඕනේ. වතුර ස්වල්පයක් මම මේ ආකාරයට මේකට එකතු කරනවා. මේ මාළුවේකට දෙහි ටිකකුත් මේ විදිහට එකතු කරගන්නවා. දැන් අපි පොඩ්ඩක් මේක ඇරලා බලමු. හොඳයි. දැන් අපි හිමින් සැරේ මේක මෙන්න මෙහෙම අනිත් පැත්තට හරවමු. මාළු ටික කුඩු වෙන්නේ නැති වෙන විදිහට. මේ විදිහට හැම මාළු කෑල්ලක්ම අනිත් පැත්තට හරවන්න ඕනේ. හරවලා මේ පැත්ත පොඩ්ඩක් තැම්බෙන්න තියන්න ඕනේ. මෙන්න මේ විදිහට චෝක්ටක් මෙතන දාලා තාම විනාඩි 5කින් ඇරලා ඊට පස්සේ තෙල් දාන එකට අවශ්‍ය කරන අඩුම කුඩුම ටික එකතු කරලා අපි මේ වැඩේ කරමු. කපාගත්ත ලුණු ටික මේ බඳුනට දාලා දැන් ලිප නැවත ඔන් කරනවා. ඊට පස්සෙ මේකට ඔලිව් තෙල් ටිකක් මෙන්න මෙහෙම එකතු කරගන්න. තෙල් ටික එහෙම දාලා ලුණු ටික වැළඳනවා. දැන් මම කෑලි මිරිස් ටික මේකට එකතු කරන්නේ නැහැ. මොකද ලුණු තෙලෙන් මැලවෙනකොට කෑලි මිරිස් කලින්ම දැම්මොත් මිරිස් කර වෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේක බාගෙට මැලුණාට පස්සේ තමයි කෑලි මිරිස් ටික මේකට එකතු කරගන්නේ. කෑලි මිරිස් සහ ලුණු ටික. ලුණු දානකොට හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද මාළු වට දාලා තියෙන්නේ තැම්බෙනකොට. ලුණු ටික මැලවිගෙන එනවා. ටික පොඩ්ඩක් විතර අඩු කරලා අපි දැන් මේකට එකතු කරගමු. කරදිංචි ටික. ඊට පස්සේ මේකට වේලිච්ච මිරිස් ටිකක් එහෙම කපලා දාමු. ඒකයි. ඊට පස්සේ මෙන්න මෙතන කෑලි මිරිස් තියෙනවා. කෑලි මිරිස් ටිකකුත් මෙන්න මේ ආකාරයට එකතු කරගන්න. ඔයගොල්ලෝගේ දැවිල්ල කන විදිය අනුව අඩු වැඩි කරගන්න. දැන් මේක මේ විදිහට පොඩ්ඩක් කලවම් කරගන්න. ලුණු ටික පොඩ්ඩක් බ්‍රවුන් පාට වෙනකන් ඉඳලා ලුණු ටිකක් දාන්න. මොකද ලුණු ටික බ්‍රවුන් වෙන්න ඉස්සෙල්ලා ලුණු දැම්මොත් ලුණු බ්‍රවුන් වෙනකන් බෙදෙන විදිහට බෙදගන්න. ලුණු ටික බ්‍රවුන් වෙන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් අර තෙලේ මැලවෙන්න ඉස්සෙල්ලා ලුණු දාන්න එපා. හේතුව ලුණු දැම්මහම ලුණු ටික බ්‍රවුන් පාට වෙන්න ටිකක් වෙලා යනවා. මොකද ලුණු වල වතුර ගතිය තියෙනවානේ. ඒ නිසා ලුණු ටිකක් බ්‍රවුන් පාට වුණාට පස්සේ ලුණු ටිකට ලුණු එකතු කරගන්න.
අද දැන් මම මේ ආකාරයෙන් ලුණු ටික මේකේ එකතු කරගන්නවා. චුට්ටක් හැන්දා ගණන් ගන්න එපා ඒක. මේ බ්‍රවුන් වෙච්ච ලුණු තෙලෙන් මැලවිච්ච ලුණු ටිකට දැන් අපි ඔන්න මේ විදිහට කැඳුණු සෝමොන් මාළු ටික එකතු කරගන්නවා. බොහොම පරිස්සමට ගන්න. හරි ඉක්මනට මේක කෑල්ල කැඩෙනවා. එකපාර මට මේක හලන්න බෑ මොකද මාළු ටික මේ කැඩේ කියලා මට හිතෙනවා. එනිසා ඉතින් මෙහෙම හිමිට එකින් එකට මෙලාව යනවා. ඒක පොඩ්ඩක් අඩු කරගමු මේ විදිහට නැත්තම් කර වෙන්න බලයි. තව විනාඩි 10ක් මෙන්න මේක මේ විදිහට වහලා තියමු මද ගින්නේ. ඊට පස්සේ අපි කප්පු ඉතින්. දැන් අපි පොඩ්ඩක් මේක අරලා බලමු. මේ තියෙන ෂෝක් එකට දැන් මට නම් හොඳටම රස පාටයි. එහෙමනම් දැන් මම පෝස් කරනවා. පෝස් කරලා මෙන්න මේ ආකාරයට මේ වගේ බෝල් එකකට දානවා. විශේෂයෙන්ම මට කියන්න ඕන දෙයක් තියෙනවා. මාළු වගේ දෙයක් පතුල පුංචි කසිමකට දාන්න එපා. මොකද එතකොට මේ මාළු ටික මේක ඇහිරිලා වගේ මාළු කැඩෙන්න බලනවා. මේ වගේ පොඩ්ඩක් අර පළල් රවුම් පළල් වගේ කසිමකට දාන්න. එතකොට අර මාළු ටික ටිකක් ලස්සනට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ බෙදා ගන්නකොට එහෙම කඩා ගන්නේ නැතුව කුඩු කරගන්නේ නැතුව සාමාන්‍ය කෑම බෙදීමේදී දාන බඳුන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ඉතින් මෙන්න මේ විදිහට මේක දාගමු. රසයි. එකපාරම කෑම ටිකක් ඇසෙවට දානකොට එකපාර හලන්න එපා. ඒකත් ලස්සනට පොඩි ආර්ට් එකකට කලාවකට ඒක අහුරන්න. එතකොට ඒ දකින්නකොටත් ඒක පොඩි අලංකාර ගතියක් තියෙනවා. ඔන්න දැන් බලන්න. රසයි වගේ නේද? හදලා මට කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, මාව ෆලෝ කරන්න. එහෙනම් අපි ගිහින් එන්න. මෙන්න බලන්න. සෝමොන් මාළු තෙල් දාලා පරිප්පුයි, කතුරු මුරුංගා මැල්ලුමකුයි, සුදුහාලි බතුයි. කොහොමද? රසයි නේද? කාලා බලන්නකෝ මේ වගේ හදලා. ඔන්න මං කියපු විදිහටම මේ පත්පිඟන් ලෑස්ති කරා. එන්න කන්න.